all to my YouTube channel Life of V3. ඉතින් එන්නකෝ අද අපි ෂෙයා කරගමු අපේ ගෙදර සංවිධානය කරන ලද සාංගික දානයේදී අපි කොහොමද වැඩ කරේ කියන එක ගැන පුංචි ඉන්ෆෝමේෂන් ටිකක්. එන්නකෝ මේ තියෙන්නේ පළවෙනි දවසේ මායි හස්බන්ඩ්ුයි අපේ දානෙට අවශ්‍ය විශේෂයෙන්ම පිරිකර ඒ වගේ ද්‍රව්‍ය එකතු කරගන්න කොළඹ ගියපු පළවෙනි දවස. ඉතින් අපිට එදා මුලින්ම අපි උදේම ගියා මේ වැඩවලට. යනකොට අපි කාලා ගියේ නැහැ. ඉතින් අපි ගියා ඔක්කොටම කලින් මොනවා හරි කාලයිමුයි කියලා උදේ ආහාරය ගන්න. ඔයගොල්ලෝ මේ දැන් දකින්නේ ඊටම ප්‍රසිද්ධ කොළඹ තියෙන හරිම සාධාරණ මිල ගණන් යටතේ කෑම ගන්න පුළුවන් ස්ථානයක්. ඉතින් අපි එතනින් අපේ උදේසන ආහාරය උදේටයි දවල්ටයි ඇත්තටම දෙකටම අපි එදා ගත්තේ මෙතනින් කෑම ගත්ත එක තමයි. මොකද මේ කෑම ගත්තට පස්සේ දිගටම අපි වැඩවලට එහෙට මෙහෙට ඇවිද තමයි අපේ කාලය ගත වුනේ. ඉතින් එන්නකෝ අපි බලමු අපි මොකද කළේ කියලා. වොයිස් කරන වෙලාවේ මට කඩේ නම නම් මතක නැහැ. කොහොම නමුත් මේක තියෙන්නේ ටෙලිකොම් එක තියෙන්නේ කොළඹ. එතන ආසන්නයේම තැනක තමයි මේ ආහාර ගන්න තැන තියෙන්නේ. අනේ සමා වෙන්න මට නම නම් මතක නැහැ. ඉතින් අපි කෑම කෑවට පස්සේ කොළඹ පළවන හරස් වීදියේ තියෙන මෙන්න මේ පෙන්නන තැන තියෙන ස්ථානයෙන් තමයි අපේ පිරිකර වලට අවශ්‍ය යම් බඩු ප්‍රමාණයක් ගත්තේ. ඊටම සාධාරණ මුදලකට ඇත්තටම අපිට මේ කොළඹ තියෙන shops වලින් තොග මිල ගණන් වලට ගන්න පුළුවන් නිසා අපිට පිරිකර ලබා ගන්න ඉතා පහසුවක් වුණා. ඒ හින්දා මම හිතනවා ඔයගොල්ලන්ටත් යම් දානමය කටයුත්තකට එකම item එකකින් වැඩි ප්‍රමාණයක් මිලදී ගන්න තියෙනවා නම් පාඩු නැහැ. ඔයගොල්ලෝ ඇවිල්ලා තොග මිලදී ගැනීම කරන්න පුළුවන් shops වලට ගියොත් ඔයගලන්ට ටිකක් වියදම සාධාරණ මිලකට යම් පිරිකර ප්‍රමාණයක් දානමය අවස්ථාවකදී ගන්නකොට ඒක පහසුවක් වෙයි. ඉතින් මේ තියෙන්නේ ඒ විදිහට අපි පිරිකර සඳහා එකතු ප්‍රෙස් කරගත්ත යම් භාණ්ඩ කීපයක් තමයි ඔයගොල්ලෝ දැන් මේ දකින්නේ. ඉතින් අපි ගත්තා ඇත්තටම කොට්ට උර, බෙඩ් ෂීට්ස්, අට පිරිකර, ඊට පස්සේ සිවුරු පිරිකර, ඊට පස්සේ බෙහෙත්, ඒ දේවල් වලට අමතරව කරඬුවක් පූජා කරා. ඉතින් ඔය වගේ ගොඩක් දේවල් අපි එක දවසේ නෙමෙයි අවස්ථා කීපයකදීම මේ විදිහට අපිට පුළුවන් හැම වෙලාවෙම එක් රැස් කරගෙන අවසාන දානමය කටයුත්ත සිද්ධ කරන්න කලින් මේ දේවල් අපි ලකලෑස්ති කරගත්තා. මේ තියෙන මේ විදිහට අපි රැස් කරගත්ත භාණ්ඩ අපි මේ පිළිවෙලට ඉස්සෙල්ලා අපි පැක් කරන්න කලින් මේ විදිහට අපි ඒවා තැන්පත් කරගෙන වෙනම එක් පිරිකර වශයෙන් පසුව සූදානම් කරගන්නකම් පිරිසිදු කර ගැනීමෙන් පසු යම් ස්ථානයක තියලා පස්සේ දානෙට කලින් දවසේ තමයි අපි මේවා ඔක්කොම ස්වාමින් වහන්සේලාට පිළිගන්නන්න වෙන් වශයෙන් සකස් කරගත්තේ.
කලින් සඳහන් කරපු පිරිකරවලට අමතරව දානය දින ස්වාමින් වහන්සේලාට පූජා කරන්න අපි වෙනමම කැවිලි සහ පළතුරු වට්ටි සකස් කර ගත්තා. මේ ඔයගොල්ලෝ දකින්නේ දානයට පෙර දින අපි ඒ ආකාරයෙන් සාදාගත් කැවිලි සහ පළතුරු වට්ටි. ඉතින් ඒ විදිහට පවුලේ සියලු දෙනා එකතු වෙලා දානයට පෙර දින දානයේදී ස්වාමින් වහන්සේලාට පිළිගැන්විය යුතු පිරිකර සාදා ගන්න ආකාරය තමයි ඔයගොල්ලෝ මේ දකින්නේ. ඉතින් අපි සිදු කරගත්ත මේ දානමය කටයුත්තේ දානේ දවසේ උදේ සහ මේ දානමය සකස් කර ගැනීමෙන් අනතුරු අපි මොකද කරේ කියන එක සම්බන්ධව මම තවත් වීඩියෝ එකකින් අරගෙන එන්නම්. එතකන් අපිත් එක්ක එකතු වුණ ඔයගොල්ලෝ හැමෝටම බොහෝමත්ම ස්තුතියි.